බේත්‍රාවලින් සමාන ගන්නවා ඔය වතුර නැත්තම් පොල් කිලි කියන්නේ කුණු කියන්නේ විස බීජ හරණය කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා යම් කිසි කිල්ලක් වුණත් විස බීජයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒකයින් ඒවයි කියලා හිත බලාපොරොත්තු හිතේ තියාගෙන තමයි මේක බින්දින්නේ මෙතන. ඒක තමයි විද්‍යාත්මක වශයෙන්. තවත් කතාවක් තියෙනවා බෞද්ධ පිරිසක් ඉන්නේ සල්ලිහිණි සංදේශය ලියපු රාහුල හඳුරෝ තැනක සඳහන් කරනවා බල සුබ නිමිති පෙර මග නැගතටත් වැඩි කියන එක මේ. අර කියන්නේ නාල සුදු මුසුමද පිරිකුඹු බීරු අබගෙඩි පුල කෙල කුසුම ලියපිය තෙපල රන් ගෙඩි ඔය වගේ කතා ටිකත් එක්ක මේකත් සුබ නිමිත්තක්. තවත් කතාවක් තියෙනවා. මෙන්න මේ පොල් ගෙඩිය බින්දින හැටි අනුව මෙයාලා දෙන්නගේ ඉරණම තීරණය කරන්න සූදානම් වෙලා තියෙනවා මාත් ඒක පට්ටපල් බුවා. ඔයාලා දෙන්න තමයි මේක ඔළුවෙන් අයින් කර ගන්න ඕනේ. හැබැයි ඊට වඩා ලස්සනම වැඩේ තමයි සියලු දෝෂ භංග කරනකොට එයාලා පෝරමස්තකාරූඪ කරනකොට ඔයාලත් එක්ක එකතු වෙලා බෞද්ධ සපමංගලම් කියන ගාථාරත් තුන දේශනා කළා තමයි එයාලා පෝරමස්තකාරූඪ කරේ. හරි නේද? හරි. එහෙනම් දැන් සියලු දෝෂ භංග කළා මෙන්න මේ ගෞරවනීය මහත්මයාගේ අතින් ඔයාලගෙත් එක්ක එකතු වෙලා නැවත බෞද්ධ සපමංගලම් කියන ගාථාරත් තුන මේ හෝල් එක පිරෙන්න එක හඬින් දේශනා කළා භූමිතල ස්පර්ශ කරනවා. කවදා හරි වරදින්න ගියොත් මතක් වෙන්නේ මේ පොල් කෑලි දෙක නෙවෙයි. මගේ හතර වර්ගයේ ඥාතීන් මගේ විවාහ මංගල්‍යයට ආවා. මේ හෝල් එක පිරෙන්න මේ ෆ්‍රීකවන්සි කියලා කියන්නේ මේකට ආශිර්වාදය සම්ප්‍රේෂණය කරා. එහෙනම් කවදාවත් අපිට වර්ධින්නේ නැහැ කියන සිතුවිල්ල මරණතුරාවට කාගේ හිතේද තියෙන්නේ? මෙන්න මේ නවයුවලගේ හිතේ තියෙනවා ජීවිත පටන් ගන්න. එහෙනම් මිත්‍යා මතයෙන් මිදිලා විද්‍යාත්මක මතය දැනගෙන මෙන්න මේ හෝල් එක පිරෙන්න එක හරින් අපි යාලට ඒ ආශිර්වාදය සම්ප්‍රේෂණය කරමු. යාලගේ ජීවිතයේ ආශිර්වාදයත් එක්ක භූමිතලය ස්පර්ශ කරමු.